ලෝක අන්තර්ජාල සේවාව ඉරානයේ බිඳ තමයි. හෝමුස් සමුද්‍ර සංධිය හරහා සබ්මැරීන කේබල් පද්ධති 7ක් ඩිජිටල් ලෝකයේ මර්මස්ථානය පාලනය කිරීම සඳහා ඉරානයේ යොමු වුණේ ඇයි? ලෝක අන්තර්ජාල සේවාව ඉරානයේ බිඳ තමයි. අද ඩිජිටල් ලෝකයේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වෙලා තියෙන ගැටලුවක් තමයි මේ. මේකට හේතු වෙලා තියෙන්නේ අන්තර්ජාල සේවාවේ කොඳුනාරටිය වෙන සබ්මැරීන කේබල් පද්ධති ගණනාවක් හෝමුස් සමුද්‍ර සංධිය හරහා ගමන් කිරීමයි. අපි කවුරුත් දන්නවා හෝමුස් සමුද්‍ර සංධිය ලෝක බොරතෙල් නිෂ්පාදනයේ 20%ක් ගමන් කරනවා. දැන් තත්ත්වයේ අනුව බොරතෙල් විතරක් නෙවෙයි හෝමුස් සමුද්‍ර සංධිය හරහා ලෝකෙනම බලපෑම් කරන්න පුළුවන් සබ්මැරීන කේබල් පද්ධති ගණනාවකුත් ගමන් කරනවා. අත වශයෙන්ම හෝමුස් සමුද්‍ර සංධිය හරහා සබ්මැරීන කේබල් පද්ධති 7ක් ගමන් කරනවා. විශේෂයෙන්ම ෆැල්කන් කේබල් පද්ධතිය ඉන්දියාව, ශ්‍රී ලංකාව, සුඩානය, ඊජිප්තුව ඒ වගේම ගල්ෆ් කලාපයේ රටවල් ගණනාවකට සේවාව ලබා දෙනවා. ඒ වගේම තියෙනවා ගල්ෆ් බ්‍රිජ් ඉන්ටර්නැෂනල් කියන පද්ධතිය. මේ පද්ධතිය මගින් ගල්ෆ් කලාපයේ සියලුම රටවල් වලට අන්තර්ජාල සේවාවන් ලබා දෙනවා. ඒ වගේම ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය සම්බන්ධ කරන කේබල් පද්ධතියකුත් හෝමුස් සමුද්‍ර සංධිය හරහා ගමන් කරනවා. මේ ආදී වශයෙන් ලෝකෙටම බලපෑම් කරන්න පුළුවන් කේබල් පද්ධති 7ක් හෝමුස් සමුද්‍ර සංධිය හරහා ගමන් කරනවා. ඒ නිසා හෝමුස් සමුද්‍ර සංධිය නාවික ගමනේදී විතරක් නෙවෙයි ඩිජිටල් ලෝකෙත් මර්මස්ථාන විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. අත වශයෙන්ම අන්තර්ජාල සේවාවේ ඩිජිටල් උගුර විදිහට හෝමුස් සමුද්‍ර සංධිය හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. අපි කවුරුත් දන්නවා මේ අන්තර්ජාල සේවාව හරහා එහෙම නැතිනම් මේ සබ්මැරීන කේබල් හරහා රටවල් අතර වීඩියෝ පණිවිඩ, සමාජ මාධ්‍ය පණිවිඩ, රාජ්‍ය සේවාවන් අතර ගනුදෙනු, ඒ වගේම මූල්‍ය ගනුදෙනු මේ ඇතුළු සියලුම වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම හෝමුස් සමුද්‍ර සංධිය හරහා 20%ක් බොරතෙල් නැව් ගමන් කරනවා කියලා අපි කිව්වා. ඒ වගේම 20%ක් ස්වභාවික වායු ගමන් කරන්නේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා. මේවට අදාළ උපදෙස් සහ ගමනාන්තයන් පිළිබඳ පණිවිඩ යවෙන්නේ අත වශයෙන්ම මේ සබ්මැරීන කේබල් හරහා. ඒ වගේම මේ සබ්මැරීන කේබල් හරහා දවසකට ඩොලර් ට්‍රිලියන 10ක මූල්‍ය ගනුදෙනු සිදු වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ නිසා උපාය මාර්ගික වශයෙන් ගත්තොත් හෝමුස් සමුද්‍ර සංධිය කියලා කියන්නේ අතිශයින්ම ඩිජිටල් ලෝකයේ වැදගත් මර්මස්ථානයක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මේ පියවර සඳහා එහෙම නැතිනම් මේ සබ්මැරීන කේබල් පාලනය කිරීම සඳහා ඉරානය යොමුනේ ඇයි? අපි කවුරුත් දන්නවා පහුගිය යුද්ධයේ විසින් ඉරානය තම රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පියවරක්ම අනුගමනය කරමින් ඉන්නවා කියලා. විශේෂයෙන්ම ඔවුන් හෝමුස් සමුද්‍ර සංධිය පාලනය කිරීම ප්‍රධාන ආයුධයක් බවට පත් කරගත්තා. එහිදී ඔවුන් පුන පුනා කිව්වා හෝමුස් සමුද්‍ර සංධිය පෙර තිබුණු තත්ත්වයට යලි කවදාවත් එන්නේ නැහැ කියලා. මේ එක් පියවරක් විදිහට තමයි අත වශයෙන්ම මේ සබ්මැරීන ජාලය පාලනය කිරීම සඳහා මොවුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මේ පිළිබඳ පූර්ව ඇඟවීමක් පහුගිය අප්‍රේල් 22 වෙනිදා ඉරානය විසින් ප්‍රකාශයට පත් කරා. ඔවුන් සවිස්තරාත්මක ලිපියක් තමන්ට හිතවත් මාධ්‍ය ජාලයක පළ කරමින් ප්‍රකාශයට පත් කළා සබ්මැරීන ජාලය පාලනය කිරීම පිළිබඳව ඉරානයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා. ඒ අනුව ඒ යථාර්ථයක් කරමින් පහුගිය මැයි මාසේ 18 වෙනිදා පර්සියානු ගල්ෆ් සමුද්‍ර සංධිය අධිකාරිය පිහිටෙව්වා. මේ අධිකාරිය විසින් හෝමුස් සමුද්‍ර සංධිය හරහා ගමන් කරන නැව් විතරක් නෙවෙයි ඒ යටින් දිවෙන සබ්මැරීන පද්ධතියත් පාලනය කරනවායි කියලා ඔවුන් දැනටමත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව බලනකොට හෝමුස් සමුද්‍ර සංධිය ලෝකයේ නව යථාර්ථයක්, නව ගමන් මාවතක් ගොඩනගමින් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. අනිත් පැත්තෙන් ඉරානයේ මේ ක්‍රියාමාර්ගය විසින් ලෝකේ පුරාම මුහුදු යටින් ගමන් කරන සබ්මැරීන කේබල් පද්ධතිය සහ එහි ආරක්ෂාව පිළිබඳ ලෝක මට්ටමින් අවධානය යොමු වෙලා තියෙනවා. අත වශයෙන්ම අද ලෝකයේදී සබ්මැරීන කේබල් පද්ධති කියලා කියන්නේ තමන්ගේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට අදාළ ප්‍රධාන සන්ධිස්ථානයක්, ප්‍රධාන ආයුධයක්, ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා.